මේ කාබන් ෆයිබර් පැනල්ස් ඇවිල්ලා මොරටුව කැම්පස් එකේ ෆස්ට් කාබන් ෆයිබර් ප්‍රොඩක්ෂන් එක. වීල් හබ්, අප්රයිට්, ඒ ආම්ස් ඔක්කොම හදලා තියෙන්නේ අපේ කැම්පස් එකේ ළමයි. අපේ මේ ස්ටුඩන්ට්ලා ඩිසයින් කරපු කායකත් තමයි ඔයාලා මේ දකින්නේ. අර ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ 2012 බැච් එක. එතකොට එදා ඉඳලා අද වෙනකන් බැචර්ස් ඒ කියන්නේ කණ්ඩායම් 10ක් පමණ සහභාගී වෙලා තියෙනවා. අපි ටීම් ෆැල්කන් රේසින් මොරටු යුනිවර්සිටි එකේ ලංකාවේ එකම ෆෝමියුලා ස්ටුඩන්ට් ටීම් එක. ඔයාලා මේ දකින්නේ අපේ E2 ප්‍රොජෙක්ට් එක. මේක අපි මේ අවුරුද්දේ අගෝස්තු 1 වෙනිදා ඉඳන් 8 වෙනිදා වෙනකන් තියෙන ෆෝමියුලා ස්ටුඩන්ට් ස්පේන් කම්පිටිෂන් එක. ස්පාඤ්ඤේ බාසිලෝනා වල කැටලුන්නියා කියන ට්‍රැක් එකේ තියෙන තරගෙට කම්පීට් කරන්න අපේ මේ ස්ටුඩන්ට්ලා ඩිසයින් කරපු කායකත් තමයි ඔයාලා මේ දකින්නේ. එතකොට අපේ ටීම් එක ගැන ගත්තොත් අපේ ටීම් එකේ මෙම්බර්ස්ලා මේ වෙනකොට 48ක් ඉන්නවා. ඒක ෆයිනල් ඉයර් ස්ටුඩන්ට්ස්ලා ඒ වගේම සෙකන්ඩ් ඉයර් සහ තර්ඩ් ඉයර් ස්ටුඩන්ට්ස් ලාගෙන් සමන්විත ටීම් එකක්. ඊට අමතරව අපිට හැම අතින්ම දිරිමත් කරන්නේ අපේ ඇඩ්වයිසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒක ඩොක්ටර් ජේ.ආර් ගමගේ සහ අනිත් එක්කෙනා ඩොක්ටර් ලිහිල් උත්පල සුබසේකර. ෆෝමියුලා ස්ටුඩන්ට් කියන්නේ අන්තර්ජාතික වශයෙන් විශ්වවිද්‍යාල බහුතරයක බොහෝමයක ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ සහභාගිත්වයෙන් ලෝකයේ විවිධ රටවල් වල පැවැත්වෙන ඉංජිනේරු ඩිසයින් කම්පිටිෂන් එක. මොරටුව විශ්වවිද්‍යාලයේ ෆෝමියුලා ස්ටුඩන්ට් වලට එන්නේ 2016 ෆෝමියුලා ස්ටුඩන්ට් UK Institute of Mechanical Engineers ඒ කියන්නේ යාන්ත්‍රික ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන සත් රාජධානී පැවැත්වුණු කම්පිටිෂන් එකකට සහභාගී වෙමු. ඒතර 2014 16 අපි මේ වගේ IC එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් සහිත රථ දෙකක් සමග සහභාගී වෙනවා. ඊට පස්සේ EV කැටගරි, ඉලෙක්ට්‍රික් කැටගරි කියලා අපි පටන් ගන්නවා 2017 ඉඳලා 2024 අපිට හැකි වෙනවා ෆෝමියුලා ස්ටුඩන්ට් ಭಾರತ್ ඉන්දියාවේ පැවැත්වෙන ෆෝමියුලා ස්ටුඩන්ට් කම්පිටිෂන් එකට සහභාගී වෙන්න. දැන් ඔබ ඉස්සරහා මේ දකින්න තියෙන්නේ ඒකේ දෙවෙනි වර්ෂන් එක, දෙවෙනි කාර් එක EV2 එක අපේ. ඒක අපි ටාගට් කරනවා යන්න ෆෝමියුලා ස්ටුඩන්ට් ස්පේන් ස්පාඤ්ඤේ පැවැත්වෙන තරඟාවලිය. දැන් ඔබට මෙතන කාර් එකක් පෙනුනට 2000 මේ කාර් ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ 2012 බැච් එක. එතකොට එදා ඉඳලා අද වෙනකන් බැචර්ස් ඒ කියන්නේ කණ්ඩායම් 10ක් පමණ සහභාගී වෙලා තියෙනවා. 10කටත් වැඩි දැනට ඉන්න ටීම් එකත් එක්ක. එතකොට මේක පිටිපස්සේ නොපෙනෙන දේ තමයි අපි ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ අන්තර්ජාතික ලෙවල් එකකට කම්පීට් කරන්න පුළුවන් උපාධිධාරීන් පිරිසක් ලෝකෙට රටට දැයට බිහි වෙනවා. අපි ගත්තොත් ඉංජිනේරු අංශය විතරක් නෙවෙයි, ව්‍යාපාර කළමනාකරණ, බිස්නස් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, මාකටිං අලෙවිකරණය, ෆන්ඩ් රේසින් කොහොමද සල්ලි එකතු කරලා කාර් එකක් හදන්නේ. මොකද මේක අපිට කිසිම ගවර්න්මන්ට් නැත්තම් දායකත්වයක් ලැබෙන්නේ නැහැ ආණ්ඩුව පාර්ශවයෙන්. නමුත් අපි ඔක්කොම පුද්ගලිකාංශයේ ස්පොන්සර්ෂිප් වලින් අනුග්‍රහකත්වයෙන් තමයි මේ කාර් එකක් හදන්නේ. එතකොට ඕල් රවුන්ඩර් කෙනෙක්. කියන්නේ සියලුම ප්‍රොපසරියන් වල කතා කරන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන් උපාධිධාරියෙක් තමයි මේ ප්‍රොජෙක්ට්ස් වල මේ ව්‍යාපෘති සඳහා හැසිරෙන්නේ. ඒතර මේන් ප්‍රධාන දේ මට එම්ෆසයිස් කරන්න ඕන වාහනේ පිටිපස්සේ අපි අවුරුද්දකට කණ්ඩායමේ 30ක් ගත්තොත් 30 10ක් 300ක් පමණ ඉන්ටර්නැෂනල් ලෙවල් ග්‍රැජුවේට්ස්ලා හදලා තියෙනවා යුනිවර්සිටි ඔෆ් මොරටු විදිහට. අපි බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා ඒ සම්බන්ධයෙන්. ඊට අමතරව අවසාන වශයෙන් මම කියන්න කැමති මේ අපි සමග විශ්වාසය තියලා මේ පෞද්ගලිකාංශය අපිට ලොකු අනුග්‍රහකත්වයක් දරලා තියෙනවා මේ අවුරුදු 10 පුරාවටම විවිධාංශයේ විවිධ ආයතන වලින්. එතුමන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපි E2 කාර්ගේ ටෙක්නිකල් ෆීචර්ස් ගැන කතා කරන්න ගියොත් අපි මුළු ටෙක්නිකල් ඩිසයින් එක පටන් ගන්නේ මුලින්ම ටයර් එකෙන්. ෆස්ට්ලි අපේ ටයර් එක, අපේ වීල් බේස් එක, ට්‍රැක් විඩ්ත් එක සියල්ල අපි ඩිසයිඩ් කරන්නේ අපි කාර් එක අරන් කොයි රටේද, කොයි ට්‍රැක් එකේද, ඒ පදින ට්‍රැක් ලේඅවුට් එක බේස් කරගෙන තමයි අපේ මුළු කාර් එකේම ඩිසයින් එක පටන් ගන්න. ඊළඟට අපි යන්නේ chassis එකට. මේ කාර් එකේ තියෙන්නේ 100% chrome moly steel space frame chassis එකක්. ඒ කියන්නේ අපේ ඩ්‍රයිවර්ගේ වටේම තියෙන්නේ යකඩ බට වලින් හදපු chassis එකක්. ඒකේ අරමුණ ඇවිල්ලා during the event of an accident එකක් හෝ crash එකක් වෙද්දී අපේ driver ඕන අවස්ථාවක ඕන angle එකකින් ඕන impact එකකින් protect වෙලා ඉන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් අපිට විනිවිද පේන එකක් තමයි අපේ carbon fiber panels එක. මේ carbon fiber panels ඇවිල්ලා මොරටුව කැම්පස් එකේ first
කාබන් ෆයිබර් ප්‍රොඩක්ෂන් එක. මේ සියල්ලම අපේ කැම්පස් එකේ ටීම් එකේ මෙම්බර්ස් තමයි ඔක්කොම කැම්පස් එකේ මෝල්ස් වැකියුම් බෑග් කරලා කාබන් ෆයිබර් පැනල්ස් ඔක්කොම හදලා තියෙන්නේ. අපි ගත්තොත් ඊළඟට අපේ කිලෝවොට් and අපේ weight power to weight ratio ගත්තොත් අපේ drive train එකයි electric power train එක ගත්තොත් මේක 100% electric vehicle එකක්. මේකේ තියෙන්නේ 600 volt battery pack එකක්. ඒකේ සියල්ලම battery casing එකයි PCB connections ඔක්කොම හදලා තියෙන්නේ කැම්පස් එකේ undergraduate engineering students ලා. ඊට අමතරව මේකේ power to weight ratio ගත්තොත් මේක extremely high power to weight ratio එකක් තියෙන්නේ. power to weight ratio කියන්නේ අපි වාහනේ බරට සාපේක්ෂව කොච්චර power ප්‍රමාණයක් wheel එකට දෙනවද? කිලෝවොට් 120ක් කියන්නේ ලොකු power ප්‍රමාණයක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් පාරේ දකින කාර් එක බලද්දී. ඒත් මේ වාහනේ බර කිලෝ 250ක් පමණයි. එහෙම ගද්දී අපිට ගොඩක් performance එකක් ගන්න පුළුවන් in a straight line. අපි කටුකුරුඳ track එකේ මේ වාහනේ ටෙස්ට් කරද්දී අපිට පුළුවන් වුණා මීටර 200ක් ඇතුළත පැයට කිලෝමීටර් 150ක ස්පීඩ් එකක් රීච් කරන්න. අපේ කාර් එකේ ගත්තොත් මේකේ පේන්නේ නැති subsystems පේන්නේ නැති components ගොඩක් තියෙනවා. ඒ හැම component එකක්ම vital මේ කාර් එකේ ultimate performance එක extract කරන්න on track. අපිට highlight වෙලා පේන තව තැනක් තමයි අපේ suspension එක. මේකේ තියෙන්නේ race car ගොඩක් single seater formula type car වල පේන push rod type double arm suspension එක. ඒ suspension එකේ මේ shock absorber එක ඇරෙන්න සියල්ලම wheel hub, upright, A-arms ඔක්කොම හදලා තියෙන්නේ අපේ campus එකේ ළමයි from design to manufacturing. තව highlight කරන්න ඕන දෙයක් තමයි අපේ aerodynamic package එක. මේ car එකේ ලොකු focus එකක් ඇවිල්ලා අපි කොච්චර ඉක්මනට අපේ cornering speed එක ගන්න පුළුවන්ද? cornering speed කියන්නේ වංගුවක් ගද්දි මේ කාර් එක ගන්න පුළුවන් උපරිම වේගය. ඒකට ලොකු බලපෑමක් දෙන්නේ කාර් එකේ ටයර් එකේ grip එකට අමතරව ටයර් එකේ grip එකට ගොඩක් දායක වෙන ඩවුන් ෆෝස් එක. ඒතර තමයි අපේ රියර් විං එක එන්නේ. රියර් විං එකයි අපේ අන්ඩර් බොඩි පැනල් එකයි. මේ කාර් එක ගත්තොත් මේකේ ඩවුන් ෆෝස් එකෙන් 70%ක්ම ජෙනරේට් වෙන්නේ කාර් එකේ යටපැත්තේ. අපේ රියර් විං එකෙන් ලොකු බැලන්ස් අපේ ගොඩක්ම කරන්නේ අපේ front to rear aerodynamic balance එක adjust කරන එක තමයි අපේ front to rear wings වලින් කරන්නේ. එතනින් එහා ගත්තොත් අපේ steering subsystem එකයි අපේ brake subsystem එකයි ඒ වගේම අපේ power train ergonomics ඒ වගේ subsystem ගොඩක් තියෙනවා. අපේ individual ළමයි එක්කව වෙලා මේ මුළු කාර් එකම කම්ප්ලීට් කරන්න දායක වෙන subsystems. මූල්‍යමය වශයෙන් සහ ද්‍රව්‍යමය වශයෙන් අපිට උදව් කරපු කම්පැනිස් ගණනාවක් හින්දා තමයි ඕගොල්ලෝ මේ දකින 21 මිලියන් බජට් එකක් වෙච්ච මේ E2 කාර් එක මේ කන්ඩිෂන් එකෙන් දැන් අපි ඉවර කරගෙන තියෙනවා. ඒකට අපි ටීම් එක විදියට ඒ හැම කම්පැනි එකකටම ස්තුතිවන්ත වෙනවා. අපිත් විශ්වාස කරලා අපිට ඒගොල්ලෝගේ උපරිම සපෝට් එක දීපු එක ගැන. අගෝස්තු වල අපි සහභාගී වෙන FS Spain කම්පිටිෂන් එකට අපිට තව ඕන වෙලා තියෙනවා 12.2 මිලියන් බජට් එකක්. අපි හැමෝගෙම ඉල්ලන්නේ අපිට ඒකට සහභාගී වෙන්න ඕගොල්ලෝගේ පුළුවන් මූල්‍යමය වශයෙන් වෙන්න හෝ ද්‍රව්‍යමය වශයෙන් අපිට ඕන සපෝට් එක දෙන්න කියලා. ලංකාවේ නාමය ජාත්‍යන්තර තලයේ රිප්‍රසන්ට් කරන්න ඔයගොල්ලෝ හැමෝගෙම සපෝට් එක දෙන්න කියලා අපි රික්වෙස්ට් කරනවා.